අයිබෝවන් ඉතින් ඔබ සියලු දෙනාම දන්නවා මේ දවස්වල මුළු ජපානයම නිවාඩුවි. අපි මේ කාලයට කියනවා ගෝල්ඩන් වීක් එක කියලා. ඉතින් හෙට දවසින් ගෝල්ඩන් වීක් එක නිමා වෙනවා. ඒ කියන්නේ නැවතත් ඔක්ෂන්ස් වල වැඩ කටයුතු පටන් ගන්නවා. ඔක්ෂන්ස් ඕපන් වෙනවා. ඉතින් තවමත් ලංකාවට පර්සනලි තමන්ටම කියලා තමන්ම LC ඕපන් කරලා වාහනයක් පර්සනලි ඉම්පෝර්ට් කරගන්න ඔබ බලාපොරොත්තු වෙන්නන් ඉන්නේ. ඔන්න තවදුරටත් රැන්ඩිකාස් එහෙම නැත්නම් මම සූදානම් ඔබේ අවශ්‍යතාවය ඉතාමත්ම විශ්වසනීයව විනිවිද භාවයකින් යුතුව ඉටු කරලා දෙන්න. විශේෂයෙන්ම රැන්ඩිකාස් Facebook පිටුව, ඒ වගේම රන්දික රවින් සපුආරච්චි මගේ Facebook පිටුව, මේ කියන Facebook පිටුව ඔස්සේ ඔබට වැඩිදුර විස්තර බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි පහුගිය කාලය පුරාවට එහෙම නැත්නම් ඔබ දන්නා යුද්ධය ඉරානය සහ ඇමරිකාව අතර මේ යුද්ධය පැවති කාල සීමාවේදී යම් තරමකට වාහන මිල ගණන් අඩුව පැවතුණා. ඔක්ෂන්ස් වල මිල ගණන්. මොකද ඒකට හේතුවක් උනේ පහුගිය කාලේ යුද්ධ තිබිච්ච කාලෙදී ගොඩක් අයට යම් බයක් තිබුණා ෂිපින් පරක්කු වෙයිද, හරියට ෂිපින් කන්ඩක්ට් කරගන්න පුළුවන් වේද කියන කාරණය. හැබැයි ඒ වෙද්දි ෂිපින් ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මේ වෙද්දි මේ ප්‍රශ්න සියල්ලක්ම निराකරණය වෙලා නැවතත් යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා මේ process එක. ඒ වගේම තව දෙයක් සඳහන් කරන්නට ඕනේ, මැයි 1 වෙනිදා ඉඳලා ලංකාවේ බදු මුදල් එහෙම නැත්නම් කස්ටම් ඩියුටි එක සෑම වාහනයකටම යම්කිසි මුදලකින් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණය ඔබ සේල් එකකින් වාහනයක් ගත්තත්, පර්සනලි ඉම්පෝර්ට් කරගත්තත්, මේ කියන මාර්ග දෙක ඔස්සේ ඔබ වාහනයක් ගනිද්දී කොයි විදිහකට ගත්තත් මේ ටැක්ස් එකේ වැඩිවීම ඔබට බලපානවා. ඒ කියන්නේ ටැක්ස් එකේ වැඩිවීම ඔබට කිසිසේත් වාසියක් වෙන්නේ නැහැ. ඔබ ගෙවිය යුතුමයි. ඉතින් ඒ පිළිබඳවත් වැඩිදුර තොරතුරු කියන්න බලාපොරොත්තු වෙනවා මා සම්බන්ධ කරගන්න ඔබ සියලුම දෙනාට. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි ඉදිරි සති දෙක ඇතුළත, උදාහරණයකට අද සිට මේ වීඩියෝ එක ඔබ නරඹන මොහොතේ ඉඳලා ඉදිරි සති දෙකක වගේ ඇතුළත කාලයක් තුළ වාහනයක් ඉම්පෝර්ට් කරන process එක පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විතරක් ඉතාමත්ම කාරුණික විල්ලනවා කෙටි පණිවිඩයක් යොමු කරන්න මගේ WhatsApp අංකයට. ඒ වගේම සඳහන් කරන්නට ඕනි මෙතෙක් දවසක් රැන්ඩිකාස් අප වෙතින් වාහන ලබාගත්ත, විශ්වසනීයව ඒ සේවය ලබාගත්ත ඔබ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඉදිරියේදී ජපානයේ ඔක්ෂන්ස් වල වාහන මිල යම් තරමකට තවදුරටත් ඉහළ යයි කියන මතය තමයි බොහෝ දෙනෙක් දරන්නේ. මොකද යුද්ධයෙන් පස්සේ දැන් නැවතත් යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉස්සලටත් වැඩිය මිනිස්සු වාහන ගන්න පෙළඹිලා ඉන්නවා. ඒ වගේම EV වාහන කිහිපයකුත් වෙළඳපළට නිකුත් වෙලා තිබෙනවා. නමුත් තවමත් ජපානයේ නිකුත් වූ පමණයි. ඒ හින්දා අපි තව ටිකක් ඉවසන්න ඕන. මං හිතන්නේ ජපානයේ EV වාහනයකට ලංකාවේ අපි යනවා නම්, මොකද ලංකාවේ සම්බන්ධයෙන් තිබෙන යටිතල පහසුකම් මේ සියල්ලක්ම බලන්න ඕන. ඉතින් ආරාධනා කරනවා ඔබත් විශ්වසනීයව විනිවිද භාවයකින් යුතුව නම් වාහනයක් ලංකාවට ගෙන්නන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කතා කරන්න අපිට. අපි සූදානම් ඔබේ විශ්වසනීය සේවය ඒ විදිහටම ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි, ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි, රන්දික ලංකාවේ කොහොමද මේ වැඩ ටික අපිට කරලා දෙන්නේ? ඔයා ජපානයේ ඉඳලා වාහනයක් එවනවා තමයි. කොහොමද ලංකාවේ වැඩ ටික කරලා දෙන්නේ කියන කාරණය. ඇත්තටම ලංකාවේ මගේ වෙනම විශේෂ නියෝජිතවරයෙක් ඉන්නවා. ඉතින් ඔහු හම්බන්තොට වරායෙන් වාහනය නිදහස් කරගන්න ඒ process එක සියල්ලම ඔබට කරලා දෙනවා. ඉතින් ඔබට ගයිඩන්ස් එක ඒ සියල්ලක්ම ලබා දීලා ඉතාමත්ම විශ්වාසයෙන් මේ වැඩේ කරලා දෙන්න මගේ වෙනම නියෝජිතයෙක් ලංකාවේ ඉන්න කාරණයක් මතක් කරනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනි, වාහනයක් ජපානයෙන් මිලදී ගන්න කලින්, එහෙම නැත්නම් LC එක ඕපන් කරන්න කලින් මුලින්ම අපි වාහනේ බිඩ් කරගන්න ඕන. මම හිතන්නේ මගේ YouTube එක පරිශීලනය කරත් ඔබට ඒ පිළිබඳවත් මේ process එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඇඩ්වාන්ස් මුදලක් අය කරනවා. ඉතින් මේ කියන කරුණු කාරණා සියල්ලක් පිළිබඳවම වීඩියෝ එකක් අන්තර්ගත වෙලා තිබෙනවා මගේ YouTube පිටුවේ. ඉතින් එයත් බලන්නට කියලා ආරාධනා කරන ගම අදට සමුගන්නවා. ස්තුතියි.